කාලයට ඉඩ දෙන්න. කාලයේ ප්‍රශ්න විසඳයි. එහෙම කිව්වට ඇත්තටම කාලයට පුළුවන් දේ කරන්න. කාලයට ඉඩ දෙනවා කියලා ඔයා නිකන් හිටියොත් ඔයාට ඕනි දේ ඉබේ වෙන්නේ. මහන්සි වෙලා වැඩ කරාම තමයි කාලෙත් එක්ක ඒ දේවල් ආපහු ලැබෙන්නේ. ඉතින් මහන්සි වෙලා කාලයක් තිස්සේ ටාගට් වලට වැඩ කරන්න. ඉතින් අද පෙබරවාරි 1 වෙනිදා. අලුත් මාසයක් ආරම්භ 2026 එක මාසයක් ඉවර වෙනවා දැනුණෙවත් නැහැ. මට ජීවත් වෙන්න තියෙන කාලේ තප්පරෙන් තප්පරේ ගිවිලා යනවා හිතා ගන්නවත් බැරි වේගකින්. ඊළඟ තප්පරේම අවිනිශ්චිතයි. අද පොය දවස. මාසිකට වතාවක් එන පුර පසළොස්වක දිනයක්. සිල් ගන්න උපාසක මෑණිවරුන්ට පියවරුන්ට හේල් දාන අද අත්තම්මගෙන්. ඉතින් ඒකටත් උදව් කරලා උදේ ගිලන්පස අරන් ගිහින් හවස 8:20 බෝධි පූජාවක් පැවැත්වුණා. ඒකට සහභාගී වුණා. අද පින් කරමින් ගෙවුණු දවසේ කරපු පින් වලින් ඔයාලටත් යහපතක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම මම සරණයි.